නෑ අමුතු කිව්වට අමුතුමත් නෑ. ඉතින් සාමාන්‍යයෙන් අපි Free Fire PUBG වගේ ගේම් ගහනවානේ. එහෙනම් අද ඒ වගේ අපි කරන්න යන්නේ මම වෙඩි තියනවා දින්නෙට. අපි ඒක සෙල්ලමට ඉන්නවා 3 දෙනෙක්. මං හැර දෙන්නයි. එතකොට සෙල්ලමේ 3 දෙනෙක් ඉන්නවා. මං දෙන්නට වෙඩි තියනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට වෙඩි තියනවා. අනිත් වෙඩි තියාගන්න බැරි වෙන එක තමයි දිනන්නේ. එක්කෙනෙක්ට ආත්ම එකයි හම්බෙන්නේ. වැඩිය නෑ අපේ ආත්ම වැඩිය නෑ එක ආත්මේ තියෙන්නේ. අද අපි ඉන්නේ එක්කෙනෙක් නුවරින් ඉඳන් එයා තමයි අයියා මෙතන ඉන්න. මට වඩා බාලයි. මට වඩා උසයි. හායි යාළුවනේ. අනිත් එක තමයි මෙයාගේ මල්ලි. මෙයා ජේතන මේ නිසබ. මෙයා ජේත මෙයා නිසබ. මෙයා අයියා මෙයා මල්ලි. දෙන්නම නුවරින් ඉඳන් අද අපිට සෙල්ලම කරන්න තියෙන මෙන්න මේ වගේ තුවක්කුවකින්. ඒ තුවක්ක ඉතින් අයි තියෙන්නේ මට තමයි. මේකට උණ්ඩ 8ක් දාන්න පුළුවන්. මේ තියෙන උණ්ඩ 8. ඒක මම මෙහෙම දානවා. අනේ දාන්නේ දැම්ම දාන්නේ. එතකොට මේ දෙන්නට හම්බෙන උණ්ඩ 4ක්. ඒ කියන්නේ එක්කෙනෙක්ට දෙක ගන්න. හම්බුණා නේද? ඔව්. දැක්කද කොල්ලෝ දෙන්න ඉන්න කැම්මෙන්. ඊට පස්සේ දැන් මේ දෙන්නට කැමති තැනකින් බෝල් දෙක හංගන්න උයන් යන දෙන්නට දෙක දිනවා. දැන් මට බෝල් ඉවර වෙනවනේ මේගොල්ලන්ට වෙඩි තිබ්බහම. එතකොට ඒ බෝල් ටික මට අරගෙන මට මේකට දාගෙන වෙඩි ගන්න පුළුවන්. අයි බිම වටුන බෝලයක් මට අරගෙන දාගන්න බෑ. ඒකයි නීතිය. එහෙනම් පටන් ගමු වීඩියෝ එක. 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න වගේ නෝ. අයියා අපේ අයියා පස්සෙන් දුවනවා ඒක නිසා මම මොන දෙයක් කියලා වන්නනෝ ඒක නිසා මම මෙතනින් හංගලා දුවනවා. බෝල මේගොල්ලන් දෙක දුන්නා හෙව්වට හම්බුනේ නැහැ. මට හොඳට මහත්. අන්නප්පා. ඒ මොකද? මේව තෙන්නේ. යාළුවේ පළවෙනි බෝල් දෙක හම්බෙනවා. දැන් මට බෝල ගියේ නෑ. එහෙනම් මම මේ බෝල් දෙක තියාගන්නවා. යාළුවේ හලෝනේ මම මේකයක් යට ඉඳලා ඉන්නේ අර කට්ටිය එයිද දන්නේ නැහැ. බෑද මට හොඳට මොකක්ද මේ බැලුවා ටෙක්නික් ඉඳී කියලා මම හිතනවා. යාළුවා එන්න කියලා. යාළුවා වැටුණා. අර මිස් ආයි වැටෙනවා. අයියෝ මොලේ යාළුවේ මිස්සුනා දනිස වැදුනා. දැන් අමාරුයි. දැන් නම් බෑ ගන්නවා. ඒ මාරිවල මං අතින් බෝලයක් අහසට ගියා. අහසට බෝලයක් වැරදිලා අර දුවනකොට මේ බැටරි එක කොක්කල ගියා හොයාගන්න බැරුව ගියා. එහෙනම් මං අර හොයාගත්ත උණ්ඩ දෙකෙන් එක උණ්ඩයක් දාන්න නේද? ඒක දැන් මං ගාව තියෙන එක උණ්ඩය. අන්න ඒකයි දුක. තුවක්කුවත් දෙන්නා බලන්න. ඒකේ හරි දාගත්තා උණ්ඩේ දාගත්තා. දෙයක් බලන්න. මං හිතන විදිහට අයියා මේ ළඟ ඉන්න ඕනේ. මට සද්දයකුත් ඇහුණා. අයියා වැටෙන සද්දයක් ඇහුණා. මේ ඒ කට්ටිය කෑ ගහන සද්දයක් ඇහුණා. මම මේ හරියක දැන් හැංගෙන්න ඕනේ. මම මෙතන හැංගෙනවා. අයියා ඉද කියලා මම දන්නේ නැහැ. අල්ලන්න යද්දී අයියා අතන වැටුණා. ඒක නිසා මං හැංගෙන්න ඕන නිසා මම මෙතෙන්ට ආවා. අයියාත් ඉන්නවා අපි. මං එතෙන්ට යන්නම්. ගයිස්. දැන් ඉවරයි. ආවොත් අපි දෙන්නම ඉවරයි. දැන් මොකද කරන්නේ? එහෙනම් මං යන්න. ඔය යන්න.
හැබැයි අහුවෙන්න එපා. මාත් යනවා. අපේ මල්ලි වෙයවුවා. මාත් දැන් යන්න ඕනේ. අර හරිය මම වැටුණු හින්දා දැන් මේගොල්ලෝ මේ හැටියට එන්න ඕනේ. ඒ කියන්නේ අර හරිය දැන් ඉන්න විදිහක් නැහැ මං ඒ හැටි කරකිනවා කියලා දන්නවා. දැන් මේ හැරිය ඇත්තේ. දැන් අපි යමු මේ හැටියට. දැන් මේ හැරිය තමයි ඉන්න ඕනේ. යාළුවෝ මේ පැත්තේ සද්ද ටිකක් එනවා. අඩි සද්ද ටිකක් එනවා. අර ටකන් සද්ද ටිකක් එනවා. යාළුවෝ මේ මල්ලි අවාසනාවන්ත ලෙස අර හරියදී මාව මට අහුවෙනා මෙයාව. ඉතින් මෙයා හැරදෙනවා. එහෙනම් ඒක මෙයා දින මෙයාගේ අයියා ජේත දිනා ගන්නවා. එයා තමයි දැන් අර දවසේ ඉනුම හිමි කරගන්නේ. එයාට අපි තෑග්ගක් වශයෙන් දෙනවා මේ තුවක්කුව.